වෙනද වගේම අදත් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද සැප්තැම්බර් 26 වෙනිදා. අදත් එක විශේෂ දවසක්. ඉතින් මම හිතුවා ඒ දවසත් මගේ YouTube channel එකට එකතු කරන්න. අද තමයි හස්බන්ඩ්ගේ අම්මගේ බර්ත්ඩේ එක. ඉතින් මාත් එක්ක සමරන පළවෙනි බර්ත්ඩේ එක තමයි මේක. ඒ නිසා මම හිතුවා උදේම නැගිටලා කිරිබත් ටිකක් හදන්න. මගේ channel එකත් එක්ක මුලින් ඉඳලම ඉන්න කෙනෙක් නම් දන්නවා මම බර්ත්ඩේ තියෙනකොට සර්ප්‍රයිස් කරන්න මාරම ආසයි කියලා. ඉතින් මට හිතුණා අම්මගේ බර්ත්ඩේ එකත් ඒ විදිහට එයා සතුට වෙන විදිහට ප්ලෑන් කරන්න. මොකද මේක තමයි මං ඉන්නකොට සමරන පළවෙනි බර්ත්ඩේ එක. ඉතින් ඒ ලස්සන දවස අම්මට සතුට හිතෙන විදිහට දෙන්න ඕන කියලා තමයි මමයි හස්බන්ඩ්ුයි හැමදේම ප්ලෑන් කරේ. ඒත් හැබැයි අම්මට පොඩි ඉඟියක් ලැබිලා මෙතන ඉඳන් මම විශ්වාස කරේම නෑ එයා මේ වෙලාවේ එයි කියලා. මොකද මම ඒ තරම් හිමීට තමයි බඩුවක් ගත්තත් ඒක ඇදලා ගත්තේ. අම්මලාට ඉතින් පුංචි දේ ඉක්මනට දැනෙනවනේ. මම කුස්සියට ආවා කියලා දැනුණාද දන්නේ එයා ඉක්මනට ආවා බලන්න ඇයි මෙච්චර කලින් අද හැරුණේ කියලා. මම කිව්වා අද මං යන්නම් අම්මා ගිහිල්ලා නිදා ගන්න කියලා. ඉතින් හස්බන්ඩ්ුත් ඒ වෙලාවෙම ආවා. එයා කිව්වා මට වීඩියෝ එකක් ගන්න ඕන නිසා අද කලින් ඇහැරුණා කියලා. මං හිතුවා කිරිබත් එක හදන ගමන්ම අපිට ගෙනියන්න කෑම වලටයි එයාගෙම වැඩට එන අයටයි ඔක්කොටම කෑම හදන්න. ඉතින් ඒ ටිකත් මේ අතරේම මම කරගත්තා. මම මේ හස්බන්ඩ් කියන්නේ මම ඉස්සෙල්ලා ගත්තේ මෙන්න මේ විදිහට හිමීට ඒ දැන්නම් කමන්නේ සද්දේ ඇහෙන්නම ගන්නවා කියලා තමයි හාල් ටික ගන්නෙ. අපි හැමෝම ගොඩක් කාලයක් ජීවත් වෙන්න ආපු අය නෙමෙයිනේ. ඉතින් ඒ නිසා පුළුවන් හැම වෙලාවකම සතුටින් ගත කරන්න ඕනේ. බලන්නකෝ අපි දෙන්නගේ උදව්වට ඇවිල්ලා ඉන්න එක්කෙනා. එයා කරන උදව් වල තව ටිකකින් බලා ගන්නකෝ. හස්බන්ඩ් වට්ටක්ක ටික කපන අතරේ මං කරවිලි ටික කපා ගත්තා අපිට කෑම ගෙනියන්නයි දවල්ට වැඩට එන අයටයි කන්න. අපි දෙන්න මේ නටනවා වගේද හිතුනේ. අපි දෙන්න උයන අතරේ අපේ බව්ව පැටිය ඇවිල්ලා අපි දෙන්නගේ හපනවා. ඉතින් එයත් අපි ළඟට වෙලා උදේ පාන්දර ඉඳන්ම වැඩ. මේ වැඩේ කරන ගමන්ම ඔයාලත් එක්ක චුටි දෙයක් කතා කරන්න හිතුණා. YouTube එක ගත්තත් අද වෙනකොට ඩ්‍රේලොග් ගල බලන්නකෝ හැමෝම කරන්නේ සතුටින් ගත කරන වීඩියෝස්. ඉතින් කවුරුත් දුක දේවල් ෂෙයා කරගන්නේ නෑනේ. ඒ නිසා මේ වීඩියෝස් බලන අයට හිතෙන්න පුළුවන් vlogs කරන හැමෝම සතුටින් ඉන්නවා. ඇයි මට එහෙම කරන්න බැරි? එයාලට හැමදේම තියෙනවා. මට තමයි මොකුත්ම නැත්තේ. ඒ විදිහට හිතෙන්න පුළුවන්. ඒ වගේම දැන් වෙනකොට ගොඩක් අය අඩු වයසින් බඳිනවනේ. ඉතින් එහෙම කසාද බැඳලා ලස්සන පවුල් ජීවිත ගත කරනවා. ඒ වගේ එක වීඩියෝස් දානවා. එහෙම තමයි. හැමෝටම එක වගේ ජීවිතයක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට ඒ වගේ වීඩියෝස් දැක්කම ගොඩක් අයට හිතෙන්න පුළුවන් මටත් මෙහෙම ඉන්න පුළුවන් මේ විදිහට ගිහිල්ලා. ඉතින් මං විතරක් ඇයි දුකින් ඉන්නේ ඒ විදිහට හිතෙන්න පුළුවන්. ඇත්තට මේක වැරදි අදහසක්. මම මේක කියන්නම හේතුනේ දැන් පුංචි අය හරිම ආසයිනේ තව කෙනෙක් අනුකරණය කරන්න. ඉතින් අපේ ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා ඉන්න පුළුවන්. ඒ වගේ අය වැරදි අදහසක් ගන්න පුළුවන් vlogs බලලා. ඒ කියන්නේ වීඩියෝ එකක් බලලා ඒ විදිහට සතුටින් හැමෝටම ඉන්න පුළුවන් කියලා. එහෙම ඉන්න පුළුවන් අයත් ඉන්නවා. ඒ වගේ හොඳ ජීවිතයක් ලැබුණොත්. ඇත්තටම විවාහ ජීවිතය කියන්නේ වගකීම් ගොන්නක් කරමත පැටවෙන තැනක්. ඉතින් ඒ හැමදේම තේරුම් අරගෙන තමයි ජීවත් වෙන්න ඕනේ. කතාවෙන් කතාව ඔන්න මං කිරිබත් එකත් හදාගන්න ලෑස්ති වුණා. මම මේක හાર્ට් ෂේප් එකකට තමයි හදන්නේ. ඉතින් බලන්නකෝ ලස්සනයිද කියලා මං හදන කිරිබත් එක. ඊට පස්සේ හැමදේම ලෑස්ති කරලා මමයි හස්බන්ඩ්ුයි ඒ ටික ඔක්කොම අපේ කාමරෙන් ගිහින් තිබ්බා. නැත්තම් අම්මා එනකොට පේනවනේ. ඉතින් ඊට පස්සේ මම
ගලේ අඹරලා ලුණු මිරිසකුත් හදාගත්ත කිරිබත් එකට. අම්මා බුදුන් වැඳලා ආවට පස්සේ තමයි අපි එයාව කේක් එක කපන තැනට එක්කන් ගියේ. එයාට කිරිබත් එකේ සුවඳ ගිහිල්ලා එයා හිතවල කිරිබත් නම් හදනවා ඇති කියලා. හැබැයි මෙච්චර දෙයක් කරයි කියලා නම් එයා බලාපොරොත්තු වෙලා නැහැ. කොච්චර වයසට ගියත් ආදරේ පරණ වෙන්නේ නැහැ කියන එක මම හස්බන්ඩ්ගේ අම්මගෙනුයි අප්පච්චිගෙනුත් දැක්කා. මහා ලොකුවට සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ ඔයාලගේ දෙමව්පියෝ සතුටින් තියන්න. අපි කරන පුංචිම දේත් ඇති ඒගොල්ලොන්ගේ හිත සතුටින් පුරවන්න. අම්මා ලැබනවා වගේ සතුටේ දෙතුන් ගුණයක් මමයි හස්බන්ඩ්යි වින්දා. ඒ තරම් අපි දෙන්නට අම්මගේ සතුට දැක්කම සතුටේ. Benakal balahindi memma mapatu lokhe vimanak sada tunumagi jive sada mutu katasak atarin obae dokia madina Vamaga vala gagane takahin sandakira nakvela apaluvaliya karana utara නැන්දම්මලා නොවී අම්මෙක් වන තැන නෑනලා නොවී අක්කෙක් වන තැන හරි ලස්සන පවුල් ජීවිත තිබුණා. ඉතින් මටත් ඒ වගේ ලස්සන පවුල් ජීවිතයක් ඔයාලා හැමෝම දුන්නා. ඉතින් ඔන්න මාත් වැඩ ටික ඔක්කොම ඉවර කරලා ෂොප් එකට යන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න.